ආයි මොනවද දැන් අපිට මොකක්ද දෙයක් කරලා ගන්න පස්සේ පසුතැවෙනවා කියන්නේ මොකක්ද පොඩ්ඩක් දෙයක් කරාම පස්සේ ඒක කරේයයි කියලා පසුතැවෙන තමයි පසුතැවෙන්නේ සතියසිය නැති නිසා කියන්නේ දැන් සුදුසුයක් කරන්නේ සතියසිය නැහැ නේ මේක සුදුසු කියලා අපි තේරෙන්නේ නැහැ ඒක තමයි ප්‍රශ්න තියෙන දේ සම්මාදිට්ඨිය දුර්වලතාවය තියෙනවා සම්මාදිට්ඨිය පරිපූර්ණ කරගත්ත කෙනා කර්මය කර්මඵල විශ්වාසයට එනවා තේරෙනවද කර්මය කර්මඵල විශ්වාසයට ආවට පස්සේ ආ අහිතකර දෙයක් කරන්නේ නැහැ මොකද අහිතකර විපාකයක් තියෙනවා කියලා දන්නේ තේරෙනවද යහපත් දේ කරනවා මොකද යහපත් විපාකයක් තියෙනවා කියලා දන්නවා ඉතින් අපිට සුසු නැති දෙයක් අපි වැරදි දෙයක් අපි කරන්නේ කුමක් නිසාද අපිට වැරදි දේ නිසා වැරදි ප්‍රතිඵලයක් තියෙනවා කියලා අපි තාම තාකාරී සතියසි 100 තරස් කර දෙන්නේ සම්මා දිට්ඨිය අර්ථය තමයි ශක්තිමත් කරගන්න අරිෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න අරිෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කිරීමේදී ප්‍රශ්නේ මම වෙන්නේ සයිලන්තෙන් ධර්මසාර ගණන් කියනවා මේ ලෝකෝත්තර ආරක්ෂා මාර්ගය ලෞකික ආරක්ෂා මාර්ගය ලෝකෝත්තර ආරක්ෂා මාර්ගය ලෞකික ආරක්ෂා මාර්ගයේ විදර්ශනා නුවණක් තියෙනවා දැන් ලෞකික ආරක්ෂා මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? පෙරවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මයේ කම්පල් විශ්වාසය, නරලා හේතුඵල ධර්මයන් උපතක් තියනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් තියනවා කියන විශ්වාසය, දන් දුන්නොත් සිල්වත් කොට ආන්සන් කියනවා කියන ඕපපාතික සත්‍යයෙන් උපදිනවා කියන විශ්වාසය, අතීතයේ රහතන් වහන්සේලා හිටියයි. දැන් ওই විශ්වාසය තමයි සම්මා දිට්ඨිය. නමුත් ওই විශ්වාසයන් තුළ මහත්යා කොච්චර ජීවත් වෙලා පින් කුසල් කළත් මහත්යා භවයේ ගිහින් උපත්යක් ලබනවා. දැන් මහත්යා බුද්ධානුස්සතිය වැඩුවා කියනකො ඒතර බුද්ධානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය වඩලා මහත්යා කවදා හරි මැරෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් මහත්යා සුගතිය ගිහිල්ලා ඉපදෙනවා. ඒක නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. ඒතර සුගතිය ගිහිල්ලා උපදිනවා කියන කාරණේ අයිති වෙන්නේ ලෞකික සම්මාදිට්ඨියට. තේරෙනවද? භවය. තේරෙනවද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන මහත්යා දැන් මේකත් විදර්ශනා නුමින් දකින්න. ඒතකොට එතන කියන්නේ මොකද? එතනදි මහත්යා බුදුරජාණන් වහන්සේ දැක්කා බුදුරජාණන් වහන්සේට ඇදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න. ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. මහත්යා මරණ වෙලාවේ දුන්නා වූ දානයක් සිහිපත් වුණොත් දැක්කා වූ සීලයක් සිහිපත් වුණොත් ඒවට බැඳෙන්නේ. බැඳුනොත් සුගතියට යනවා. ඊළඟ ආයම සතර පායට වැටෙනවා. ඒක සකස් වෙන්නා වූ දේ විදර්ශනා නුවණින් විනිවිද දකින්න මහත්ය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩි. දැන් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය කියලා කියන්නේ එයා අකුසලයේ හැටියට අඳුනනවා කුසලයේ හැටියට හඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල පිටනවා. තේරෙනවද? ඊට එයා මොකද හඳුනන්නේ අකුසලයේ හැටි. ඒක මහත්යා කිව්වා දැන් මහත්යාගේ එකපාරටම මේ සතියසිය දුර්වල වෙලා නිසා වැරද්ද කරලා පසුතැවෙනවා කියන්නේ. ඒක මොකද එතන දුර්වල? සම්මා සතිය දුර්වල. එයා අකුසලයේ හැටියට මහත්යා හඳුනන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා මේ හැම වෙලාවෙම අකුසලයේ නිසා පසුතැවෙන දැන් යනවා. ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මහත්යෝ ඒක නෙමෙයි ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ දුකදී දුක හැටියට අඳුනගන්න. then අසුභදී අසුභ හැටියට අඳුනගන්න. අනාත්මදී අනාත්ම හැටියට අඳුන ගන්නවා. අනිත්‍යදී අනිත්‍ය හැටියට. දැන් මේ අෂ්ට පරිස්කාර පූජාවක් කළා. දැන් මේකෙන් ලැබෙන කුසලයේ නිත්‍ය දෙයක් අනිත්‍ය දෙයක් අනිත්‍ය දෙයක්. නමුත් මේක අනිත්‍ය වුණත් මහත්යලා මොකද්ද කරන්නේ මේ අනිත්‍ය වූ දේ ප්‍රයෝගී කරගෙන තිනක් ඒක ලෞකික ආරෂ්ඨාංග. දක්ෂයා මොකද කරන්නේ අනිත්‍ය දේ පූජා කරලා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න. එතකොට ලෝකෝත්තර ආරෂ්ඨාංග. ඒක ආංශංශ ජීවිතේ ලැබෙමින් මේ අනිත්‍යභාවය දකින්න. එතකොට ලෝක දැන් අතදී අපි මොකද කරන්නේ මේකට පූජා කරලා මේකේ ආස්වාදයෙන් දැන් ගිලා දිව්‍ය ලෝකයක්, මනුෂ්‍ය ලෝකයක්, ඔය සිහින ලෝකයක් තුල අපි ජීවත් වෙනවා. දෙවියෙක් වෙනවා, මනුෂ්‍යයෙක් වෙනවා. ඒක ලෞකික ආරෂ්ඨාංග මාර්ගයයි. දැන් මේකත් අපි අත්හරින්න ඕනේ මේක. ඔය සංස්කාරයනේ මේක අනිත්‍යයෙන් දාගන්නවා. මහත්යා සංකාරයේ මේවා දීර්ඝ ගමනදී බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා සම්මා සම්බුද්ධාසන පැවිදි උපසම්පදා ලබන කෙරෝට කීවර එක ගොඩක් ගෙවුවොත් ගිජ්ජ කොට පරතේට වඩා ඒ කියන්නේ මහත්යා එච්චර පැවිදිලා තියෙන සංසාරේ. ඇයි පැවිදුනේ? අෂ්ටපරිස්කාර පූජාව ඵලයක් නිසාමයි. එන මහත්යේ ඵලය නිත්‍යද අනිත්‍යද? එහෙනම් මේකත් ඉතින් අනිත්‍ය තමයි. ඒතර අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දැක්කට පස්සේ අපි අනිත්‍ය දෙයට බැඳෙන්න යන්නේ නැහැ. ඉන් මෙහා අපි පින්කමක් කළා හැම වෙලාවෙම භවයේ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියෙක් වෙනවා, මිනිසෙක් වෙනවා, ඒක භවයේ ප්‍රාර්ථනාවක් ඇති කරලා ලෝභසිතක් ඇති කරගන්න. ඉතින් එතෙන්දී විදර්ශනා නුණක් ඇති වෙන්නේ නැහැ. ඒක ලෞකික ආරෂ්ඨාංග මාර්ගයට ඇදෙන්නේ. අපේ වරද වහන්සේ කර බණ කියලානේ හක්කියද විතරම මේ දැන් අවසාන පිටුදිත්තේ දිහා තමයි ඒක අපි පුරුදු කරන්න ඕන අනිත්‍ය විදියට කියලා. ඔව්.
දැන් මරණ වේලට මේ අවස්ථාවේ මේ සියල්ල අනිත්‍යයි කියලා ඔව් ඒ සකස් වෙන හිත හරි ආදර්ශන වෙන රූපය හරි අනිත්‍යයි ඒක අපේ කොහොමද පුරුදු කරගන්නවා පුරුදු කරන්න ඕන මාත්‍ර පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා රූපය අනිත්‍යභාවය දැකලා එහෙමයි රූපයක් නේ අපිට අරමුණු වෙන්නේ දිව්‍ය රූපයක් වේවා දැන් අපේ ඇස කන නාසය විතරක් ඕක අනිත්‍යයි කියලා බෑ නේද දිව්‍ය රූප බ්‍රහ්ම ලෝක ඔය බ්‍රහ්ම රූප ඔය ඔක්කොම අනිත්‍යයි කියලා බලන්න මොකද මාත්‍යා ඇස අනිත්‍යයි කියලා දැක්කත් මාත්‍යා එකපාරට මරණ වෙලාවේ ශාස්ත්‍රීය දෙවියෙක් වුණොත් එහෙම මාත්‍යා බැඳෙනවා ඉතින් මොකද මාත්‍යාට එතන අනිත්‍යයි කියලා මාත්‍යා වඩලා නැහැ එයාට මොකද පින් කළාම අවසාන චුස්සිත හරි ප්‍රභාෂරයි කියන්නේ සැපේට අදාළ එකක් එන්නේ එතනදී යාට අනිත්‍ය වඩන්න හිතෙන්නේ නැහැ මතක නැහැ අර රූපය අල්ලනවා එහෙම කොහොමද ඒක කරගන්නවා ඉතින් අනිත්‍ය වල පුරුදු වෙනවා කොයි දෙයක අනිත්‍ය සංඥාව වල පුරුදු වෙන්න ඕනේ නැතුව අපි මම මරණ වෙලාවේ අනිත්‍ය දකින්නවා කියලා හිතට හරියන්නේ එහෙමයි මැරෙනවා කියන අපි hina වෙනවා කතා කරනවා වගේ දෙයක් නෙමෙයි අපි සියල්ල දාලා යනවා කියලා යාට දැනෙනවනේ ඒ කියන්නේ දැන්දයා යා මොකක් හරි සරණ ගෙල්ලෙන්න තමයි බලන්නේ එහෙමයි ඉතින් එතෙන්දි තමයි අනිත්‍ය සංඥා පුහුණු කරලා අපි ඒ හිත අනිත්‍යයි කියලා දැකලා අපි මේ මතක් වෙන රූප වලට බැඳෙන්නේ එතකොට අපි දක්ෂයි නැත්තම් ඉතින් අනිත්‍ය වඩන්නේ කොච්චර පින් කළොත් මරණ වෙලාවේ අර බොහොම මේ ප්‍රභාෂර හිතක් සකස් වෙන්නේ. ශාස්ත්‍රීය දෙවියෙක් ශාස්ත්‍රීය ආලෝකයක් ශාස්ත්‍රීය මාර්ගුණක් ඒක දැක්කට පස්සේ අනිත්‍ය වඩන්න හිතෙන්නේ නැහැ. ඒක උපාදානයි කරනවා. එතන ඒ වගේ ඒවා කොච්චර කරනවා. ඔව් ඊට පස්සේ ආයෙත් දෙවියෙක් වෙලා ඉතින්